හොඳයි එහෙනම් ආයුබෝවන් ආයෙත් සැරයක් ඔයගලන්ට. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ CKNCK Empire ආයතනය විසින් ඔයගලන්ට ඉදිරිපත් කරන HTML ටියුටෝරියල් සෙට් එකේ හතරවෙනි ටියුටෝරියල් එකත් එක්ක තමයි මේගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අපි අද ටියුටෝරියල් එකෙන් මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙනා මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ HTML links ගැන. කොහොමද HTML මේ පිටුවක ඉඳගෙන අපි කොහොමද ලින්ක් එකක් හදාගන්න HTML පිටුවක් කියලා. හරි වැඩි කතා අවශ්‍ය නැහැ. අපි වැඩ පටන් ගමු. අපිට මේ ලින්ක් එකක් හදාගන්න ඒකට ඉතින් විශේෂ ටැග් එකක් තියෙනවා. හැම එකටම ඉතින් ටැග් එකක් තියෙනවා වගේ හැම මේකටත් ටැග් එකක් තියෙනවා. දැන් මේකට තියෙන ටැග් එක මම අර පළවෙනි පාඩමේදීත් කිව්වා A කියන ටැග් එක තමයි තියෙන්නේ. අපි ලියමු A ටැග් එක සහ A ටැග් එක වැහුවා. හරි. මේ A ටැග් එක හරි මේ A ටැග් එක අතරමැද තියෙන කොටසේ අපිට ලියන්න පුළුවන් වෙබ් පේජ් එකේ අර ලින්ක් එක විදියට දර්ශනය වෙන අකුරු ටික අපිට මෙතන ලියන්න පුළුවන්. This is my link කියලා මම ලියන්නම්කෝ. හරි. අපි දැනට මේ A tag එක විතරක් කොහොමද දාලා අපි බලමු Firefox එකෙන් බලමු මේක කොහොමද පෙන්වන්නේ කියලා. Firefox හරි. This is my link කියලා පෙන්නන නමුත් මුකුත් අර පේනවා යටින් අර අපි මවුස් එක අරන් ගියාම අතක් වගේ වෙන්නේ එහෙම නෑ මවුස් එක නේද? හරි. එහෙනම් මේ අපි A tag එකට තව මොනවා හරි එකතු කරන්න ඕන. නිකම් මේ tag එක විතරක් දාලා හරියන්නේ නෑ. එහෙනම් අපි මේ A tag එකට විශේෂිත වෙච්ච attributes කීපයක් තියෙනවා. අනේ attributes වලින් අපිට පුළුවන් මේක නියම ලින්ක් එකක් බවට පත් කරගන්න. නිකම් මේ tag එක විතරක් දාලා මදි. හරි. අපිට තියෙනවා එක attribute එකක්. එක attribute name එක href කියලා. HREF. මෙන්න මේක අපි මේ attribute name එක අපි සමාන කරනවා යම්කිසි value එකකට. ඒ value එක අපි double quotes ඇතුළේ දාන්න අපි කලින් කිව්වා වගේ. අපි මෙන්න මේක ඇතුළේ තමයි අපිට මේ link එක උඩ click කළාම යන්න ඕන website එක එහෙම නැත්නම් අන්තර්ජාලයට යන්න ඕන තැන අපි තීරණය කරන්නේ මෙන්න මේ href කියන tag එක හරහා. මම මෙතෙන්ට දාන්නම්කෝ අපේ වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක cknckempire.com මම මෙතනින් copy කරගන්නවා ඒක. මෙන්න මේ විදිහට http://cknckempire.com කියලා මම මෙතෙන්ට මේ http එකට මේ විදිහට දානවා copy කරලා මම මෙතෙන්ට paste කරපු එක ඒකලේ. හරි මම දැන් save කළා Firefox වල මම run කරලා බලන්න. හරි. හරි. දැන් අපිට පේනවා මේක යටින් ඉරක් එහෙම අන්ඩර්ලයින් එකක් ඇවිල්ලා ලින්ක් එකක් විදිහට පෙන්වුම් කරනවා. අපි දැන් මේ ලින්ක් එක උඩ ක්ලික් කළොත් අපිට පුළුවන් අපේ CKNCK Empire වෙබ්සයිට් එකට යන ඕගොල්ලන්ට පේනවා ඇති. අපි ආයි නැවතත් දැක්කයන්. හරි. අපිට ඉතින් මෙතන ckncempire.com නේ ඔබට කැමති එකක් දාන්න පුළුවන්. අපිට පුළුවන් http://d.logle.lk අපි ගාලා අපි මෙතන වචනය අපි මෙතන ලින්ක් එක විතර දාමු. click here to go to google.lk කියලා. හරි. දැන් අපි save කරලා save කරලා අපි නැවතත් මේ පිටුව refresh කරලා බලමු. ඔව් මෙතන තියෙනවා click here to go to google.lk මම click කරනවා. මම google.lk site එකට අරන් යනවා මේ විදිහට. හරි. ඔයගොල්ලන්ට පේනවා අපි මේ link එක click කළාම ඒ link එක open උනේ එකම window එකේ. සමහරලාට මේක අපි නවත්තන්න ඕන වෙලාවල් තියෙනවා. අපිට වෙන window එක අලුත් window එක මෙහෙම අලුත් window එකක් ඇවිල්ලා අපිට ඒකේ අපිට open වෙන්න අවශ්‍යතාවය ඇති වෙනවා. අපි ඒකට කොහොමද අපි කරන්නේ අපි click කරන link එක අලුත් window එක open කරන්න කොහොමද? ඒකට එක attribute එකක් තියෙනවා. ඒකට කියනවා target attribute එක කියලා. TARGET. හරි. මෙතන දෙන value එක මත තමයි මත තීරණය වෙනවා අපි මේ පිටුවේමද මේක ඕපන් කරන්න සම්මත විදිහට හැදලා තියෙන මේ ටාගට් කියන වැලියු එක මේ පිටුවේම ඕපන් කරන්න අපිට පුළුවන් වෙන පිටුවක ඕපන් කරන්න මෙතන තව වැලියු කිහිපයක් මෙතන ලබා දෙන්න පුළුවන් අපිට වෙන පිටුවක ඕපන් කරන්න ඕන නම් අපි ලබා දෙනවා අන්ඩර්ස්කෝ ලකුණ ගන්න මෙහෙමයි අපිට පුළුවන් shift අකුර ඔබලා උඩ මයිනස් කී උඩ ෆන්ක්ෂන්ස් කී වලට යටින් බිංදුව 1 2 3 4 5 6 7 8 9 කියලා කී ටිකත් එක තියෙන මයිනස් සලකුණ තියෙන ඒ මයිනස් සලකුණත් එක්ක තියෙන අනික් ලකුණ තමයි මේ අන්ඩර්ස්කෝර් ලකුණ අපි ඒකට ගන්න පුළුවන් shift අකුර ඔබලා ඒ මයිනස් තියෙන බටන් එක ගෙවුවහම අපි ලියනවා blank කියලා BLANK
බලමු අපේ page එක refresh කරලා මොකද වෙන්නේ කියලා. අපි යනවා අපව අපේ page එකට refresh කරමු. හරි මම click කරනවා. ඔන්න දැන් ඔයගලන්ට පේනවා මේක අලුත් window එක තමයි open උනේ කියලා. ඔව් අපි මෙතෙන්දී මේ link එකට address එක විදිහට href attribute එකේ value එකක් විදිහට name එකේ value එක විතර අපි ලබා දුන්නේ. අතරම internet එකේ http ඔයගලන්ට http://google.lk කියලා අපි ලබා දෙලා තියෙනවා. කියන්නේ අපි ඉන්ටර්නෙට් එකේ තියෙන සයිට් එකක් තමයි ලබා දුන්නේ. අපිට පුළුවන් අපේ මේ තමන්ගේම page එකේ තියෙන තැනක් වුණත් මේ link එක උනොත් ලබා දෙන්න. අපි කියන්නේ anchor point එකක් කියලා නැංගුරමක්. ඒ කියන්නේ අපිට මේ link එක click කරලා අපිට පුළුවන් අපේ මේ පිටුවේම තියෙන තවත් එක් තැනකට මාරු වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒ වගේක් කරගන්නේ කියලා. හදාගන්නේ කියලා. හොඳයි මම w3schools.com site එකේ තියෙන text උදාහරණ මම ඔයගලන්ට ඉදිරිපත් කරනවා. මම ඒකේ යටින් link එකක් විදිහට ඔයගලන්ට දාලා තියෙනවා. හරි මම ඒක copy කරලා මෙතන paste කරන්නම්කෝ. ඊට පස්සේ මම කියන්න ඔයගලන්ට මොකද මෙතන වෙන්නේ කියලා. බලන්න අපි copy කරමු මේක. හරි. සමාවෙන්න. හරි. right. මම මේක copy කළා මෙතෙන්ට. බලමු. මෙතන තියෙන්නේ ඇත්තටම අපි ටෙක්ස්ට් වගේක් මේ බොඩි ලයින් එක බොඩි එක ඇතුළට අපි කොපි කරලා තියෙනවා. ඇත්තටම හරි. බලමු මොකක්ද මේ ටෙක්ස්ට් එකෙන් කියවෙන්නේ කියලා. අපි රිෆ්‍රෙෂ් කරමු page එක. හරි මේ අපිට heading line එකක් තියෙනවා chapter 1 කියලා. this is chapter explain blah blah blah. chapter 2 ඒ යම්කිසි අකුරු ටිකක් තියෙනවා ඊට chapter 3 යට යම් අකුරු ටිකක් තියෙනවා chapter 4 යට තව අකුරු ටිකක් තියෙනවා. ඔය විදිහට chapter 9 ට නිකන් අකුරු කියන්නේ අපි ටෙක්ස්ට් වගේක් ඔයගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා. හරි. ඊළඟට අපි බලමු කොහොමද මම මෙතන හදනවා anchor point එකක් එහෙම නැත්නම් එක්තරා ආකාරයක link එකක් මට අවශ්‍යලා තියෙනවා. අපි මෙහෙම window එක ගත්තොත් අපිට එකපාර chapter 9 පේන්නේ නැහැ නේද? එතකොට chapter 9 අපිට පේන්නේ නැහැ නේද මෙතන? අපිට chapter 9ට එකපාර මේ උඩ මම link එකක් හදනවා. මේ chapter 1 වලට උඩින් මම link එකක් හදනවා. එකපාරට අපිට chapter 9ට යන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ id කියන attribute එක. එතන මේ id කියන attribute එකේ අදහස මොකක්ද? මේමයි. ඕනම එලිමන්ට් එක මේ to එලිමන්ට් එකට, paragraph එලිමන්ට් එකට, body එලිමන්ට් එකට, මේ ඕනම එලිමන්ට් එකට, මේ ඕනම tag එකකට තියෙන්න පුළුවන් එක්තරා පොදු එක්තරා විශේෂිත attribute එකක් තමයි id කියලා කියන්නේ. අපි ඒ ගැන සවිස්තරාත්මකව පස්සේ ආර කළ බලමු. අපි දැනට මේක පාවිච්චි කරමු. හොඳයි මම h2 මම chapter 9ට මම id කියන attribute එකේ value එක ලබා දෙනවා chapter 9 කියලා. හරි. ඊට පස්සේ මම යනවා උඩට මම ගිහලා මෙතන මම link එකක් හදනවා. කොහොමද මේක හදන්නේ a go to chapter 9 කියලා දැන් අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. ඇත්තටම ඉතින් මුකුත් විශේෂත්වයක් වෙන්නේ නැහැ. මෙතන අපි ඒ ටික පෙන්නන විතරයි ඇත්තටම සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි මෙතන ටාගට් අපි මෙතන ලබා දෙමු අපේ href value එක. ඒ කියන්නේ අපි යවන තැන තීරණය කරන්නේ href equals මම දැන් මෙතන මේ id එකේ නම ලබා දෙනවා මෙතෙන්ට. id එකේ නම ලබා දෙන්නේ මෙන්න මේ විදිහට. මම id එක නම copy කරනවා. මම id එකේ නම copy කරන්නම්. copy කළා මෙතෙන්ට paste කරන්නම්. paste කරන කලින් මම මෙන්න මේ hash ලකුණ එකතු කරනවා මෙතෙන්ට. හරි. දැන් මම paste කරලා save කරන්නම්. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. refresh කරනවා. හරි. දැන් මේක link එකක් වෙලා තියෙනවා. මොකද අපි යන්න ඕන තැන දීලා තියෙනවා. click කරලා බලමු. ඕගොල්ලෝ දැක්කා. මේක scroll වෙලා මම ආයෙ පෙන්නන්නම්. හරි. මොකද අපි page එකේ මුල ඉන්නේ. මෙතෙන්ට click කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා අපි chapter 9ට අපි යවෙනවා කියලා. ආයෙ උඩ ගන්න. click කරා chapter 9ට අපි යවෙනවා. හරි. ඔන්න ඔය තමයි link වල මූලික වශයෙන්ම දැනගන්න ඕන කාරණා. අපි තවත් කාරණා කිහිපයක්ම තියෙනවා. ඔයගොල්ලෝ ඇත්තටම දැනගන්න ඕන කාරණා. ඉතින් අපි ඒවා යටින් අපි අතිරේක දැනුම විදිහට ඔයගොල්ලන්ට එකතු කරලා තියෙනවා. මොකද අපිට මේ චූටි වීඩියෝ එකකින් හැම දෙයක්ම ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්න අමාරුයි. ඒක තවත් එක දෙයක් ඔයගොල්ලන්ට notice වෙන්නේ නැති මම හිතන්නේ මේ වීඩියෝ එක දැන් ඔයගොල්ලෝ බලාගෙන යද්දි ඔයගොල්ලෝ දැක්ක මෙන්න chapter 9 කියන link එක මෙතන තිබුණ anchor point එක ඒක තද නිල් පාට වෙලා
අමුතු නිල් පාටක් ලස්සන නිල් පාටක් වෙලා තිබුණා කලින්. දැන් ඒක දැන් දම් පාටක් වෙලා තියෙනවා. අපි ඒක ඉස්සර ක්ලික් කළා. එහෙම හින්දා තමයි යම් කිසි එකක ලින්ක් එකකට ක්ලික් කළාම සම්මතව දෙන පාට තමයි මේ තියෙන්නේ. ක්ලික් කළා කියන අදහස් ලබාගෙන මෙතන ඔන්න බලන්න මම තව මෙතන ලින්ක් එකක් දාන්නම්. මම මෙතන තව ලින්ක් එකක් එකතු කරන්නම්. ඔයාලට පැහැදිලිව පේන්නේ ඒක. href මම නිකන් වැලියු එකක් දෙන්නම්. මම නිකන් මෙන්න මේ hash අරමුණත් hash දෙන්නම්. සමාන එක දාන්න වෙනවා. this is second link slash a. හරි. දැන් බලන්න අපිට දැන් බලා ගන්න පුළුවන් මම රිෆ්‍රෙෂ් කරොත් මේක මට ලයින් බ්‍රේක් එකක් එකතු කරන්න බැරි වුණා. ඒක ඇත්තට මෙහෙම වෙලා තිබ්බ. මම මෙතන කලින් පාඩම ඉගෙන ගත්ත ලයින් බ්‍රේක් එක එකතු කරනවා. හරි. හොඳයි මෙතින් රිෆ්‍රෙෂ් කරොත් අර මෙහෙම පේනවා. හරි. දැන් අපිට පේනවා උඩ අපි ක්ලික් කරපු ලින්ක් එක දම් පාටලා තිනවා. මේක නිල් පාටලා තිනවා. අපි ක්ලික් කරපු ලින්ක් එකක් හොයාගන්න පුළුවන් එන මේ වගේ දම් පාටින් වෙන එක. අපිට පුළුවන් දැන් බාන්න මේකට ක්ලික් කරලා එතකොට ඒක දම් පාටනවා. එතකොට ඔයගොල්ලෝ තව එකක් දකින්න පුළුවන් සම්මතව අපි ක්ලික් කරගෙන ඉන්නකොට මම දැන් මේ මවුස් බටන් එක ඔබාගෙන ඉන්නවා. එතකොට මේක රතු පාට වෙනවා. හරි. ඔන්න ඔය කාරණා ටික තමයි ඔයගොල්ලන් ලින්ක් සම්බන්ධයෙන් මූලිකවම දැනගන්න තියෙන. තව එක චූටි උදාහරණයක් මම පෙන්නන්නම්. අපිට මේකේ නිකම්ම අකුරු විතරක් නෙවෙයි අපිට ඕන මෙතන පැරග්‍රාෆ් දැන් අපි මෙතන නිකම්ම අපේ ටෙක්ස්ට් එක ඉදිරිපත් කරපුගෙන අපි කලේ අපිට පුළුවන් මෙතෙන්ට අපි කලින් පාඩම ඉගෙන ගත්ත h1 ටැග් එකක් එකතු කරන්න. මේ අකුරු ටික වැහෙන්න මම h1 ටැග් එකක් එකතු කරනවා. දැන් බලමු මොකද වෙන්නේ /h1. හරි මම සේව් කරලා දැන් රිෆ්‍රෙෂ් කරන්න. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේක h1 ටැග් එකක් වුණා. h1 ටැග් එකක් වුණාට ඇත්තට මේක ලින්ක් එකක් එක්ක තියෙන h1 ටැග් එකක්. මොකද මේ අපිට පේනවා අත වගේ වෙනවා මෙතන අරන් ආවම ක්ලික් කළාම අපි මේක ටාගට් එකේ දීලා තියෙන chapter 9 වලට href value එක දීලා තියෙන තේතෙන්ට යනවා. හොඳයි. එහෙනම් අදට අපේ ලින්ක් පාඩම අවසానයි. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.